මේ දැන් අපි ඉන්නේ අනුරාධපුර නුවරෑව අසල මේ නුවරෑවේ වාන්දොරටු මේ අවස්ථාවේ වෘත කරලා තිනවා මේ මෙන්න මේ ආකාරයෙන් තමයි වතුර මේ ගලා වසින්නේ. අපිට බලා ගන්න පුළුවන්. මහා ජලගලක්. හරි ලස්සන තැනක් මේක මේ මාළම ලස්සන රේස් එකක්. තා පොඩ්ඩක් මම වීඩියෝ එක කරනවා. එතකොට මම ඔයාලට උඩට ගිහින් පෙන්නන්න. මාළම ලස්සන රේස් එකක්. දැන් බැලුවම සම්පූර්ණ ස්වභාව සෞන්දර්යයෙන් පිරි සුපිරිම ස්ථානයක් මේක කිව්වොත්. ඔය ජලපාරවල් මේ මම බැලුවා තියෙනවා. මේක අහින්නත් බෑ ඉන්නේ. බොහොම අමාරුවෙන් තමයි මෙතෙන්ට ආවේ. මේ කටු තියෙනවා ඒවත් තැනගෙන ඉතින් මේ හරි අමාරුවෙන් ඇවිල්ලා මේ ඔයාලට වීඩියෝ එකක් ලස්සනට පෙන්නන්න ඕන නිසා මේ ආවේ. කටු ඇනෙනවා ඉතින් ඒවත් නොතක තමයි මේ එන්නේ. මාරම ලස්සන තැනක්. බලන්න කොහොමද කියන්නේ. රේස් එක. සුපිරි. කොහොමද නුවරව අද ලස්සනයිනේ. මාරම ලස්සනයි. කොච්චර අමාරු වුණත් මම මේ ආවේ ඔයාලට මේ දර්ශනේ පෙන්වන්න ඕන නිසා මේ ඉතේ වරුවක තමයි අපි ආවේ. මාරම ලස්සනයි මේ වෙලාවට. දැන් මට යන්න ගියාම මාර්ගයමක් දෙන්න වෙන්නේ. කටු අකුල් කතා සිවුපාවා ඔක්කොම වැඩින් තමයි යන්න වෙලා තියෙන්නේ. කමක් නැහැ. ඉතින් වීඩියෝ එක ගන්න ඕන නිසා ආවා. දැන් කොහොම හරි යනවා. මේ පරිසරය මාරම ලස්සන පරිසරයක්. බලන්න පුළුවන් පේන වැඩි වලට මාරම ලස්සනයි. බලන්න නියම ස්වභාව සෞන්දර්යයෙන් පිරි වන රොඩක් තියෙන මෙතන. ඒත් එකම පල්ලේ අයින් ගලා යනවා මේ නුවරවේ වතුර. ඉතින්
එහෙනම් තව දවසක හොඳ වීඩියෝ එකක් කරමු. දැනට මේ වීඩියෝ එක මම ඉවර කරනවා මේ. හරි රයිට් ඕකේ ජය වේවා.